හැමෝටම සුබ දවසක්. ChatGPT කියන්නේ මොකක්ද? මේකෙන් ඇත්තටම assignment ලියන්න පුළුවන්ද? ලියුම් ලියා ගන්න, business ideas හදාගන්න, ඉගෙනීම් වැඩවලට උත්තර හොයාගන්න පුළුවන්ද? මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ChatGPT එක සිංහලෙන් use කරන විදිය. simple විදිහට මම කියලා දෙන්නම්. ChatGPT කියන්නේ AI chatbot එකක්. ඔයා ඕනම ප්‍රශ්නයක් type කරලා අහුවම ඒකට පිළිතුරු දෙනවා. උදාහරණයක් විදියට ඔයා මට සිංහලෙන් නිවාඩු ලිපියක් එහෙමත් නැතිනම් ශ්‍රී ලංකාවේ වාරිකර්මවන්තය ගැන විස්තරයක් ලියලා දෙන්න කියලා මේකට ටයිප් කරාම ඒක සම්පූර්ණ ලිපියක් ලියලා දෙනවා. දැන් අපි බලමු කොහොමද මේකට account එකක් හදාගන්න කියලා. මුලින්ම ඔයා Google එකට ගිහිල්ලා ChatGPT කියලා search කරන්න. search කරනවා ChatGPT කියලා. ChatGPT කියලා search කරලා මුලින්ම ඔයා යන්න උඩම තියෙන මේ official website එකට. official website එකට ගියා. ඊළඟ ඉස්සරහම මේකෙන් මම sign up වෙනවා. මම දැන් මේක sign up වෙලා ඉඳන් මට login කියලා එන්නේ. මම මේකට log වෙනවා. තම ඔයාගේ Gmail account එක දීලා log වෙන්න. ඊට පස්සේ මෙන්න මේවා interface එකක් තමයි එන්නේ. ඒ ආවට පස්සේ ඔයා මේකවා දන්න සිංහලෙන් type කරන්න. ඔයාට කරගන්න ඕනේ මොකක්ද කියන එක සිංහලෙන් type කරගන්න. ඒ කියන්නේ message එකක් ගන්න විදිය තියෙන්නේ. message එකක් type කරන්නේ. අන්න ඒ විදිහට type කරගන්න. මේ විදිහට මට online business ideas පහක් දෙන්න කියලා type කරන්න. type කරලා මෙන්න මේ ඊතල වගේ ලකුණ බලන්න. මේ ඊට පස්සේ ආට දැන් මේක දැන් එනවා මේක නාම මාර සමහර මේක ඉංග්‍රීසි වලින් එන්න පුළුවන්. ඒක නේද සිංග්ලිෂ් විදියට ඉංග්‍රීසි වලින් ආවා. ඊට පස්සේ මේ දැන් මට ඉංග්‍රීසි වලින් මේක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ මේ type කරන්න මට මේක සිංහලෙන් දෙන්න කියලා. සිංහල වලින්. ඊට පස්සේ මට සිංහලෙන් මේ විදිහට එනවා. මේ විදිහට සිංහලෙන් business ideas පහක් ඇවිල්ලා තියෙනවා. මේක මේ වාට වැදගත් ටිප්ස් තුනක් මම කියලා දෙන්නම්. පළවෙනි එක තමයි මේක පැහැදිලි උපදෙසක් විදිහට තමයි මේක දෙන්න ඕනේ. දෙවෙනි තමයි මේක ඔයා type කරන්න step by step කියලා. එතකොට මේක අර මේ ගලාගෙන යන ආකාරයකට රටාවකට එනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කෙටි ප්‍රශ්නයක් අහන ආකාරයෙන් මේක කෙටි ප්‍රශ්නයක් විදිහට අහන්න. අහුවාම මේක මේ මෙයා තේරුම් ගන්න රස්සා මෙන්න මේ දේ තමයි කිව්වේ කියලා. ඔයාට දැනගන්න ඕනම ප්‍රශ්නයක් මේ ChatGPT එකෙන් අහන්න සිංහලෙන් කියලා කියන්නේ සිංහලෙන් එයා ලියලා දෙනවා. මේ වගේ AI tools ගැන තවත් වීඩියෝස් බලන්න, subscribe කරන්න, වීඩියෝ එක successful නම් like එකක් දාගෙන යන්න. ChatGPT එකෙන් ඔයාට කරගන්න ඕන දේ මොකද්ද කියලා comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.